මේ අලුත් අවුරුද්ද ගැන පළවෙනි වීඩියෝ එක මොන්න ඔයාලට ගිව් අවේ එකකුත් අරන් ආවා. ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවේ කලින් දාපු මෙන්න මේ දරස් මිස්ටරි බොක්ස් පාර්සල් වීඩියෝ එකේ part 2 වීඩියෝ එක. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ පාර්සල් ගොඩේ තව පාර්සල් සෙට් එකක් මම පැක් කරන්න. ඒ ඇතුලේ ඇවිත් තියෙන්නේ මොන විදිහේ අයිටම් ෆෝන් එකේ මගුල් පළවෙනි වීඩියෝ එක මොන්න ඔයාලට ගිව් අවේ එකකුත් අරන් ආවා. මේ ගිව් අවේ එක හරහා පොඩි දෙයක් කරලා මේ මගේ අතේ තියෙන AirPod Pro කියන earbud එක වින් කරගන්න පුළුවන්. මේක කොහොමද වින් කරන්නේ මේ ගිව් අවේ එකේ සම්පූර්ණ විස්තරය වීඩියෝ එක හතරතුර කතා කරමු. ඉතින් ඔක්කොටම කලින් මේ 2026 අවුරුද්ද ඔයලා සුබ අලුත් අවුරුද්දක් වේවා. දැන් අපි වැඩි කතා නැතුව ඉක්මනටම බලමු මේවා අන්පැක් කරන්න මොන විදිහේ අයිටම් නැවිද්ද කියලා. පළවෙනි පාර්සල් එකේ නම් මොකක් හරි බොක්ස් එකක් වගේ තමයි තියෙන්නේ. බලමුකෝ අපි අන්පැක් කරන්න මේක ඇතුලේ තියෙන්නේ මොන වගේ අයිටම් එකක්ද කියලා. මේකේ නම් බොක්ස් එකක් තමයි තියෙන්නේ. හැබැයි ඇතුලේ තියෙන අයිටම් එක ගැන කිසිම විස්තරයක් බොක්ස් එකේ සඳහන් කරලා නැහැ. මේකත් ඕපන් කරන්න අපි බලමු මොකක්ද මේක ඇතුලේ මේ එවලා තියෙන්නේ කියලා. බොක්ස් එකේ උඩින්ම තියෙනවා මේ වගේ රිමෝට් එකක්. ආය තියෙන මේ වගේ ප්ලාස්ටික් බටයක් වගේ එකක්. ඔන්න ඊට පස්සේ තියෙන අයිටම් එක. මේකේ එවලා තියෙන්නේ මෙන්න මේ වගේ සෝලර් ලයිට් එකක්. හැබැයි රුපියල් 111කට නම් කිසිම පාඩුවක් නෑ. මේක නම් මේකේ වටිනාකම බැලුවොත් සාමාන්‍ය රුපියල් 2898ක් වගේ වෙනවා ටෙමු වල නම් මේ වගේ සෝලර් ලයිට් එකක්. අපි සාමාන්‍ය රුපියල් 2800ක් වගේ දාගමු මේක නිසා. මේකේ වටිනාකම දෙවෙනි පාර්සල් එකේ නම් මොකක් හරි පොඩි අයිටම් එකක් වගේ තමයි තියෙන්නේ. මේ පේනවනේ. බලමුකෝ අන්පැක් කරන්න මොකක්ද මේකේ එවලා තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේ වගේ පොඩි earbud එකක්. මේක බැටරි පර්සන්ටේජ් එක එහෙම පෙන්නන පොඩි ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. ඔන්න මේ වගේ earbud එකක් සාමාන්‍ය ටෙමු වල තියෙන ඔන්න රුපියල් 1500කට වගේ. ඒක නිසා අපි මේකේ වටිනාකමත් රුපියල් 1500ක් වගේම දාගමු. තුන්වෙනි එකේ නම් මොන විදිහේ අයිටම් එකක් තියෙනවද කියලා හිතා ගන්න බෑ. බලමු අන්පැක් කරන්න මොකක්ද එවලා තියෙන්නේ කියලා. මේක නම් මොන්න මේ විදිහට සුදු පාට බෑග් එකක්ද බර්ස් එකක්ද මන්දා. මොකක් හරි කමන්නේ මෙන්න මේවා එකක් තමයි එවලා තියෙන්නේ. මේක ඇතුලේ ඔන්න හුලම් පුරෝපු ඉටි කොලේකුයි මේ විදිහේ බෑග් එකට හයි කරගන්න චේන් එකක් වගේ එකක් එවලා තියෙනවා. මෙන්න මේ වගේ බෑග් එකක් නම් සාමාන්‍ය ටෙමු වල 1300කට විතර තියෙනවා. අපි රුපියල් 1000ක් වගේ දාගන්න මේකෙත් වටිනාකම නිසා. හතරවෙනි පාර්සල් එක නම් මොන ටිකක් විතර ලොකු පාර්සල් එකක් පේනවනේ. බලමුකෝ අපි මේකත් අන්පැක් කරන්න මේකේ එවලා තියෙන මොන විදිහේ අයිටම් එකක්ද කියලා. මේක නම් මෙවලා තියෙන්නේ බල්ලොන්ට හරි පූසොන්ට හරි නිදාගෙන දාන මෙට් එකක් වගේ. කිසිම තේරුමක් නැති අයිටම් එකක්. මේක නම් වැඩ කරති දෙයක් නෙවෙයි. පේනවනේ දරස් එක මිනිස්සු ගැන විතරක් නෙවෙයි හිතන්නේ. බල්ලෝ පූසෝ ගැනත් හිතනවා. ඇත්ත යකෝ. එයාලට හරියන අයිටම් එකක් එවනවා. ඉතින් මේ මිස්ටරි බොක්ස් අස්සේ. ටෙමු වල නම් මේ වගේ ඒවා තිබුණා 2000 ගණන් වලට. අපි මේකට රුපියල් 1000ක් වගේ දාගමු වටිනාකම. පස්වෙනි පාර්සල් එකෙත් නම් මොකක් හරි පොඩි අයිටම් එකක් වගේ තමයි තියෙන්නේ. බලමුකෝ අන්පැක් කරන්න. මේක නම් මෙවලා තියෙන ඔන්න හියුමිඩිෆයර් එකක්. මේක නම් පොඩ්ඩක් බැටරි තියෙනවා වගේ. ඒක තමයි මේක වැඩ කරන්නේ. මේක නම් හරියටම ගාණක් හොයාගන්න නෑ. මේකට අපි රුපියල් 500ක් වගේ දාගමු වටිනාකම. මේ පාර්සල් එකේ තව මොන හරි අයිටම් එකක් තිබුණා. බලමුකෝ ඒකත් අරමු. මේක නම් මේ මාලයක් තියෙන්නේ රුපියල් 200ක් වගේ දාගමු. ඔන්න ඕකෙත් වටිනාකම. හයවෙනි පාර්සල් එකෙත් මොනවද තියෙනවද දන්නේ නැහැ. බලමුකෝ ඒකත් අන්පැක් කරන්න. මේකෙත් ඔන්න මොකක් හරි බෑග් එකක් වගේ එකක් තමයි තියෙන්නේ. මේ වගේ චූටි බෑග් එකක් තමයි එවලා තියෙන්නේ. ටෙමු වගේ එක ගණන් මේ වගේ බෑග් එකක් රුපියල් 1600 ගණන් වගේ වෙනවා. තාමන එච්චර නම් වටිනවද කියන්න දන්නේ නැහැ. රුපියල් 500ක් වගේ දාගමු අපි මේකේ වටිනාකම. හත්වෙනි පාර්සල් එකේ නම් ඇතුලේ අයිටම් එකක් තියෙනවද කියලාවත් හොයන්න බෑ. බලමුකෝ ඕකටත් අන්පැක් කරන්න. මේක නම් මොන්න තියෙන මේ වගේ ෆේස් මාස්ක් එකක්. මේවා නම් මොන්න ටෙමු වගේ එකක රුපියල් 670කට වගේ තිබ්බා. අපි රුපියල් 600ක් වගේ දාගමු. මේ නිසා මේකෙත් වටිනාකම. අටවෙනි පාර්සල් එකත් අන්පැක් කරන්න බලමු. ඒකේ තියෙන මොන වගේ අයිටම් එකක්ද කියලා. මේක නම් තියෙන මොබයිල් ෆෝන් ටෙලිස්කෝප් එකක්. බොක්ස් එක නම් චප්ප වෙලා ගිහින් ලෙන්ස් එකට ඩැමේජ් වෙලාද දන්නේ නැහැ. බොක්ස් එකට වෙලා තියෙන දේ බැලුවහම කලින් මිස්ටරි බොක්ස් පාර්ට් 1 එකේ පාර්සල් එකක් තිබුණා මේ වගේ ලෙන්ස් එකක්.
යාන්තමට ලෙන්ත කරනම් අඩුම තීරීමක් පත් වෙලා නෑ. සාමාන්‍ය මේ වගේ ලෙන්ස් එකක් නම් රුපියල් 4500කට වගේ බලා ගන්න පුළුවන් ඩෙමෝ වගේ එකක අපි රුපියල් 3000ක් වගේ දාගම් මේකේ වටිනාකම. මම කලින් කිව්වා වගේ ලෙන්ස් දෙකක් දැන් මේ මිස්ට්‍රි බොක්ස් වලට ඇවිත් තිබුණා. ළඟදී මේ වගේ වෙනම වීඩියෝ එකක් දානවා channel එක subscribe කරලා තියාගන්න. අන්න ඒ වීඩියෝ එකේදී මේ ලෙන්ස් එකේ quality එක වගේම මේවා සේල් කරනවා. අන්න ඒ වීඩියෝ එකේදී දාන්න මේවා විකුණන මිල ගණන් කොහොමද කියලා. 9 වෙනි පාර්සල් එකත් අන්පැක් කරන්න බලමු මේකේ තියෙන්නේ මොකක්ද කියලා. මේක නම් මොකක් කරේ ඇඳුම අද්දමන්ද තියෙන්නේ. මොකක් කර රෙද්දක් වගේ තමයි මේකේ තියෙන්නේ. මේ මොකක්ද මේ මොන කුරුම්බෙට්ටියක්ද මේක? මොකක් හරි ඇඳුමක් වෙන්නේ නැති. මොකක්ද කියලා දන්නේ නැති නිසා මේකට මිලක් දාගන්න විදියක් නැහැ. රුපියල් 300ක් වගේ දාගමු නිකන්. දැන් අපි බලමු 10 වෙනි පාර්සල් එකේ තියෙන රෙද්දක්ද මොකක්ද බලමුකෝ. මේක නම් පර්ස් එකක් බෝයිස් ලගේ පර්ස් එකක් සාමාන්‍ය අවුලක් නැහැ. ඉතින් රුපියල් 111 නේ. අර රෙද්දට වඩා නම් කොහොමත් හොඳයි මේ. මේක වටිනාකම සාමාන්‍ය රුපියල් 600ක් වගේ දාගමු. එකොළොස්වෙනි පාර්සල් එකත් හරි වගේ ආයෙ රෙද්දක් කළානේ. ඔහොම තමයි මිස්ට්‍රි බොක්ස් වල හැටි. ඉතින් දරස් එක රෙවන්න අයිටම් එකක් නැති වුණාම පාරේ තියෙන කුණු ගොඩක් හරි කමන්නේ ටැක් කරලා එවනවා මේ වගේ. ඕන්න නැති මගුල්. මේක මොකක්ද කියලා හොය පාර දැනගන්න ලැබෙන නටනකොට ඔන්න ඉනේ වදින රෙද්දක්ද කොහෙද? මේ වගේ වටිනාකම් නම් දන්නේ නැහැ. ඔන්න රුපියල් 200ක් වගේ දාගන්න. 12 වෙනි පාර්සල් එකේ නම් ඇතුලේ අයිටම් එකක් තියෙනවද දන්නේ නැහැ. මොකුත් නැහැ වගේ නිකන්. ඒ පාර මොකද්ද මේ? මේක දාලා තියෙනවා screen protector accessories කියලා. බලමු මේ ටික අවුත් කඩලා. මේක අර ෆෝන් එකට tempered glass එහෙම ගහනකොට dust එක අයින් කරන මොකක් හරි එකක් වෙන්න ඕන. අර රෙද්ද තරම් වටින්නේ නැහැ මේක. මේකට නම් මම වටිනාකමක් දාගන්නේ නැහැ. මේවා කීයරවත් වටින්නේ නැති දේවල් නිසා. 13 වෙනි පාර්සල් එකේ නම් මොනවද තියෙනවද දන්නේ නැහැ. හිතා ගන්න බෑ. මේකේ අධික කමිතයක් තියෙන්නේ. සාමාන්‍ය එක නම් quality එකක් වගේ ටිකක්. මේවායි කමිතයක් හොයාගන්න බැරි වුණා. මිල බලා ගන්න හරියට මේක නිසා රුපියල් 1500ක් වගේ දාගම් මේකේ වටිනාකම. 14 වෙනි පාර්සල් එකෙත් බලමුකෝ අන්පැක් කරන්න ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. මේක නම් තියෙන්නේ ගර්ල්ස් බෙල්ට් එකක්. සාමාන්‍ය රුපියල් 300ක් වගේ දාගම් මේකේ වටිනාකම. 15 වෙනි පාර්සල් එකත් ඉක්මනට අන්පැක් කරන්න බලමුකෝ. මේක තියෙන මේ වගේ සයිඩ් බෑග් එකක්. අර කලින් තිබුණ අයිටම් එක බලද්දි මේක නම් ගොඩක් හොඳයි. මේ සයිඩ් බෑග් එක රුපියල් 1000ක් වගේ දාගම් වටිනාකම. 16 වෙනි පාර්සල් එකත් අන්පැක් කරන්න බලමුකෝ මොකක්ද හැවලා තියෙන්නේ කියලා. මේක නම් මේ විදිහේ බබල් රැප් වලින් ඔතපු බෝතලයක් තියෙන්නේ. ඒ පාර උයාගෙන ගන්න පොල් තෙල් බෝතලයක් කියලා. බෝතලේ වුණ දාලා තියෙන නැබෝල් පොල් තෙල්. ඒ මොකක්ද ඒ නම? නැවුම් කියන්නේ දෙන්න ඕනේ. අපේ පොල් තෙල් හොඳම විදියට මිලිලීටර් 200 මෙවල තියෙන රුපියල් 860ක් වෙනවලු මේ ටිකට. ඉතින් එතනම 750ක් ලාභයි. පොල් තෙල් කියලා වෙන මොන හරි වලක් දන්නේ නැහැ බලමු පොඩ්ඩක්. අවුලක් නැහැ පොල් තෙල් වගේ තමයි තියෙන්නේ. තව අපිට පාර්සල් ටිකක් අද අන්පැක් කරගන්නත් තියෙනවා. ඊට කලින් පොඩ්ඩක් බලමු මම අර මුලින් කියපු earbud කිව්ව එක වෙන්නේ කොහොමද කියලා. ඔයාලට කරන්න තියෙන පොඩිම පොඩි දෙයයි WhatsApp channel එක follow කරලා මෙන්න මේ වීඩියෝට comment එකක් දාගෙන යන්න. දැනට 1900 ගාණක් ඉන්න WhatsApp channel එක follow කරලා 2600 වුණ ගමන් earbud එක ඔයාලට win කරගන්න පුළුවන් කාට හරි. ඉතින් followers ලා හරියටම 2600 වුණ ගමන් අපි මේ විදියට win කරපු කෙනාව තෝරාගන්න බලන්නේ. මේ වීඩියෝ එක ගැන හරි channel එක ගැන හරි ඔය ඕනි දෙයක් ගැන comment එකක් දාලා තියන්න. වීඩියෝ එකට වැටෙන ඔක්කොම comment අතරින් එක comment එකක් අපි random comment pick එකක් කරහා තෝරනවා. මෙන්න මේකෙදි වෙන්නේ මේ YouTube වීඩියෝ එකේ link එක මම මේ site එකට දැම්මට පස්සේ මෙතනින් ඔයාලා කවුරු හරි වීඩියෝ එකට දාපු comment එකක් තමයි මෙතන එන්නේ. අන්න ඒ එන කෙනා තමයි මේ earbud එක win කරගන්නේ. ඔයාලට මේ වැඩේට මේ වීඩියෝ එක පබ්ලික් වුණ දවසේ ඉඳන් හරියටම දවස් 10ක් හම්බ වෙනවා. ඔයාලා ඊට කලින් WhatsApp channel එකේ followers 2600 වුණත් mystery box parcel වල ඊළඟට දාන්න තියෙන part 3 වීඩියෝ එකෙන් මේක win කරේ කවුද කියලා බලා ගන්න පුළුවන්.
අපි දැන් 17 වෙනි පාර්සල් එකත් අන්පැක් කරලා බලමු. ඒකේ ඇවිත් තියෙන්නේ මොන වගේ අයිටම් එකක්ද කියලා. මේක නම් මේ ඇවිත් තියෙන්නේ ස්විමින් pool kit එකක්. මේක නම් අර කට්ටිය පීනනකොට ඔලුවට දාගෙන යන්න ඒ තොප්පියක් වගේ මොකක් හරි එකක්. මේක නම් ඕපන් කරන එක හිතන තරම් ලේසි නෑ වගේ. මේක ඕපන් කරගන්න සිප් එක වගේ එක කැඩිලා පට්ටම try එකක් දුන්න මේ සිප් එක හයි කරන එක ඇතුලේ තියෙන item එක ගන්න ඒත් හරියන්නේ නැහැ. ඉතින් අවසාන මේ ටිකලේ කපලා තමයි ඇතුලේ තියෙන item එක ගන්න ඕනේ. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මේක තියෙන ඇස්වලට දාගන්න කණ්ණාඩියක් වගේ එකක්. සාමාන්‍ය මේකේ වටිනාකම බලා ගන්න මේක නෙවෙයි වෙන ඩිසයින් එකක් තිබුණා ඒ වගේම. ඉතින් මේකෙත් තිබුණ ඇක්සසරිස් ඔක්කොම ටිකත් ඒකේ තිබුණා. සාමාන්‍ය ටෙමෝ වගේ එකක රුපියල් 2000 ගානකට වගේ තමයි ඒක බලා ගන්න පුළුවන් උනේ. අපි රුපියල් 1000ක් වගේ දාගම් මේ ටිකේ වටිනාකම. අවසාන පාර්සල් එකත් අන්පැක් කරන්න බලමු. ඒකේ තියෙන්නේ මොන වගේ අයිටම් එකක්ද කියලා. මේකෙත් නම් පේන්න තරම් මොකුත් නෑ වගේ නිකන් කවරේ වගේ තියෙන්නේ. මේවා කෑලි 4ක් තමයි මේකේ ඇවිත් තියෙන්නේ. මේවා අර ෆෝන් වල ටෙම්පර්ඩ් ග්ලාස් ගහනකොට වීදුරුවේ ඩස්ට් එක පිහදාන අයිටම් එකක්. ලොකුවට වටින අයිටම් එකක් නෙවෙයිනේ. අන්න ඒක නිසා මම මේකේ වටිනාකමක් දාගන්න යන්නේ නෑ. අද මේ වීඩියෝ එකේ අන්පැක් කරපු රුපියල් 111 මිස්ටරි බොක්ස් පාර්සල් 18 ඔක්කොගෙම වටිනාකම ආවේ 16860ක් වගේ. මේ ටික ඕඩර් කරගන්න මට ගිහින් තියෙන රුපියල් 2000ක් වගේ. එහෙනම් අපි ඊළඟට මිස්ටරි බොක්ස් පාර්ට් 3 වීඩියෝ එකෙන් අද කිව්වේ එකේ විනර් කවුද කියලා වගේම ඇවිත් තිබෙන පාර්සල් වල තව ගොඩක් අන්පැක් කරගන්න පාර්සල් තිබුණා. ඇවිත් තිබෙන පාර්සල් වල තව ගොඩක් තිබුණා අන්පැක් කරගන්න. ඒ වීඩියෝ එකේදී පාර්සල් ඔක්කොම ටික අන්පැක් කරමු. එතන තව පාර්සල් 20කට වඩා තිබුණා අන්පැක් කරගන්න. ඉතින් සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා වෙන්න පුළුවන් මේ giveaway එකේ විනර්. අන්න ඒක නිසා පරක්කු නොවි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. ඒකට තමයි දාන්නේ මේ මිස්ටරි බොක්ස් આવුත් ඒවා ඕඩර් කරගන්න අවශ්‍ය වෙන link එහෙම. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝට like එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ videos දිගටම බලන්න කැමති නම් වෙනස් විදියකින් හම්බෙන්න තුරු අදට ගිහින් එන්න මේ විදියකට එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්.